අයිබෝවන් කියෝරා ඔන්න කාලෙකට පස්සේ ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා. ඉතින් පහුගිය ටිකේ ගොඩක් බිසි වෙලා හිටියා. ඒ හින්දා තමයි වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ. සමහර වීඩියෝස් කරාට ඒවා එඩිට් කරගන්න වෙලාවකුත් නැතුව හිටියා. ඉතින් මොකද අපි පහුගිය ටිකේ ආපහු වෙනත් තැනකට මූව් වෙන්න සිද්ධ වුණා. මොකද අපේ හිටපු ගෙදර ලෑන්ඩ්ලෝඩ්ට එයාගේ ජොබ් එකකින් හම්බ වෙලා තිබ්බ ඇකොමඩේෂන් එක නැති වෙලා ගෙදර ආපහු ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක ෆික්ස් ටර්ම් වුණත් ඉතින් අපි ගයක් හොයාගත්ත නිසා යාට ගෙදර දීලා වෙන තැනකට මූව් වෙනවා. හැබැයි මේ යන තැන නම් ටිකක් ටවුන් එක ළඟ නිසා කලබලකාරී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැබැයි ගාන නම් ටිකක් අඩුයි ඉන්න ගෙදරටත් වඩා. ඒක එක අතකින් හොඳයි කියලා ඉතින් හිතලා අපි යනවා. ඉතින් අපේම කියලා ගයක් ගන්නකම් ওই විදිහට තමයි ඉතින් අපිට රෙන්ටල් හවුස් වලට ඕන විදිහට තමයි ඉන්න වෙන්නේ. දන්නවනේ නවසීලන්තේ වගේ රටවල ගයක් ගන්නවා නම් අඩුම ගානේ ගෙදර වටිනාකමෙන් 100%ක් එහෙම නැත්නම් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් අතේ තියාගෙන තමයි ලෝන් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ හින්දා ඉතින් අපිට ඒ වෙනකන් ඉවසන්න වෙනවා. මෙන්න තියෙනවා අපේ අලුත් නවතන. ඉතින් මෙතන මම ගත්තේ පාන් ටෝස් කරන ඒවට ඒ වගේම තේ කෝෆී ඒවා මේවා හදන තැන විදිහට තමයි මෙතන ගත්තේ. මෙතන ඉතින් මම පළතුරු ටික තිබ්බ ලස්සනට. ඒ වගේම මෙතන මගේ මිරිස් 3-5 ඒ කුළුබඩු ටික තියෙනවා. ඒ වගේම එයා ෆ්‍රායි එක වංගෙඩිය ඒවා මේවා ටික තියෙනවා. ඉතින් ලී වලින් හදපු කබඩ්ස් තමයි තියෙන්නේ මෙහෙ. ඉන්ඩක්ෂන් කුකර් එක oven එක ඒ වගේව තියෙනවා. ඉතින් මයික්‍රෝවේව් එක නම් අපිනේ ගෙනාවේ. හැබැයි ඉතින් මේකේ අර දුම යන්න තියෙන එක නම් හරිම පොඩි. টয়ලට් එකක තියෙන එකක් තරම් පොඩි එකක්. ඒක ඇති වෙයිද දන්නේ නැහැ. අපි ඉතින් මිරිස් 3-5 දාලා උයන විදිහට. අපි එද්දි එහෙ ගහේ තිබ්බ නාරං ගෙඩි ටිකක් අරන් ආවා. ඒ වගේම ඇපල් නම් ළඟ තිබ්බ ෆාම් එකකින් තමයි ගත්තේ. ඒ වගේ මේ තමයි සුදුලුණු මීපැණි මිශ්‍රණය. ඉතින් දවසකට එක සුදුලුණු ගෙඩිය ගානේ කනවා. ඒ වගේ මේ තියෙන ඩැන්ඩිලයන් මං හරි ආසයි ඩැන්ඩිලයන් ටී වලට. ඒ කියන්නේ අපි තේ බොනවා වගේ ඩැන්ඩිලයන් මල් වේලලා උණු වතුරට දාලා බොනවා. ඉතින් ඒක හරි ගුණයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි බලමු අපේ අනිත් කාමර එහෙම කොහමද කියලා. ඉතින් මේ තමයි කුසිය. ඒ වගේම ජනේලෙන් උඩ එළිය බලනකොට අපිට උඩ තියෙන කන්දත් හොඳට පේනවා. හැබැයි නායන ප්‍රශ්න නැහැ. ඒවා හොඳට බලලා තමයි ගත්තේ. මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්ස පැත්තෙන් අපිට පේන විදිහ. පොඩි ගාඩන් එකක් තියෙනවා. බබාලට සෙල්ලම් කරන්න හොඳටම ඇති. ඒ වගේම ඈත ගෙවල් තමයි පේන්නේ. ඉතින් ඒකට තමයි මම එච්චර කැමති නැත්තේ. ගෙවල් නැතුව කඳු ටික විතරක් තියෙනවා නම් හරිම ලස්සනයි. තාම ගේ ඇතුලේ නම් අස් කරගෙන යමින් තමයි තියෙන්නේ. ඉතින් අපේ මාස්ටර් බෙඩ්රූම් එකේ දොර ඇරියම ඈත බීච් එක පේනවා. දැනට වතුර නැහැ. ඒ කියන්නේ වඩදිය බාදිය ඒවා වෙනවා මේතන. ඒ වගේ මේ තියෙන හොස්පිටල් එක මම වැඩ කරන තැන. අතේ දොරෙන් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් මේ තවත් කමරයකින් එළිය බැලුවම අහස වේන විදිය කඳුත් එක්ක හවසට නම් හරිම ලස්සනයි. උදේටත් හරිම ලස්සනයි. රෑට කොහොමද පේන්නේ කියලා චුට්ටක් බලන්නකෝ. හරිම ලස්සනයි. ඉතින් පහවදා උදේ මම මේ අද පොඩි කෑමක් තමයි හදන්න යන්නේ. මේකට කියන්නේ කීෂ් කියලා. කීෂ් කිව්වට Q අකුරෙන් තමයි මේ වචනේ පටන් ගන්නෙ. ඉතින් මෙතන තියෙන්නේ මම එළවලු ටිකක් මේ විදිහට තෙල් දානවා. ලුණු ගම්මිරිස් චුට්ටක් දාලා බබාලා කන්න නැති දේවල් තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් මේකට ඇඩ් කරන එක ලේසි. මේකේ ස්පිනාච් දාලා තියෙනවා. ඒ වගේම කැරට්, බ්‍රොකොලි මොංචි වගේ දේවල් ටිකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ බිත්තර සහ කිරි මිශ්‍රණයක්. ඒකටත් ලුණු ගම්මිරිස් දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට එළවලු ටික දාලා ඊට පස්සේ ඒක උඩින් කිරි බිත්තර මිශ්‍රණය දාලා oven එකේ එහෙම නැත්නම් එයා ෆ්‍රයි එකේ ඔයාලට මේක
බේක් කරගන්න පුළුවන්. එතකොට මේ දැන් මේකේ තියෙන හැඩයට කීෂ් ඒ විදියට කියන්නේ බිත්තර මිශ්‍රණයක් එනවා. ඒක බබල කන්න ආසයි. ඒ වගේම ගොඩක් ගුණ කෑමක් ඉතින් මොකද එළවලු බිත්තර කිරි ඒ ඔක්කොම තියෙනවනේ. මේක බබලට ඉස්කෝලේ ගෙනියන්නත් හොඳයි. හැබැයි නිවුනම ඉතින් කන්න ටිකක් අමාරුයිනේ. බිත්තර වගේ දේවල් උණුවෙන් කනකොට තමයි රස. දැන් බාගෙට තමයි තැම්බිලා තියෙන්නේ. චුට්ටක් මදි වගේ මම ආපහු මේක දානවා. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද බේක් වෙලා ඉවරුනාම තියෙන්නේ කියලා. පොඩි මෂ්රූම් එකක් වගේ තියෙනවා. ඉතින් ඔයාලට කැමති සයිස් එකකට හදාගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම සමහර වෙලාවට මම අර රැපර්ස් තියෙන අන්න ඒ කියන්නේ ඔය රොටි වගේ දේවල් සුපර් මාකට් වල තියෙනවා. අන්න ඒ වගේවත් අවන් එකට දානකොට ඒ වගේ එකක් එක්ක දානවා. එතකොට නිකන් හරියට රැපර් එක උඩ මේක ආවම හරිම රසයි ඒකත්. අර රැපර් එකත් කරුස් කුරුස් ගාලා කන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අද. හස්බන්ඩ් නැති හින්දා තමයි මේ වගේ පොඩි එකක් හදාගත්තේ. එයා දැනටමත් වැඩට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි මේක කාලා ඊට පස්සේ මට පොඩි ගාඩන් වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරලා තමයි අද මගේ දවස පටන් ගන්න යන්නේ. ස්ප්‍රින්ග් එක එනකොට ඉතින් හැමෝම පැල හදන්න පටන් ගන්නවා නවසීලන්තේ ඉන්න අය. ඉතින් මමත් හස්බන්ඩ් කියලා පැල ටිකක් ගෙන්න ගත්තා. ඩොලර් 28ක් ගියා. බනින්ස් එකෙන් තමයි ගෙනාවේ. බටු පැල, ඒ වගේම මාළු මිරිස් නෙමෙයි මේව මොනවාද? කැප්සිකම්, ඒ වගේම බීට්, බොන්චි, ඇට ಜಾති ගෙනාවා. ඒ වගේම තක්කාලි, අමු මිරිස්, සලාද කොළ වලින් පැල ගෙනාවා. ඉතින් මේ ටික හදන්න තමයි දැන් යන්නේ. අද උදේ එච්චර අවුව සැර නැහැ. ඒ හින්දා මම හිතුවේ පැල ටික හදන්න ඕනි කියලා. තාම හරියට පාත්ති කෙටිලත් නැහැ. නමුත් ඒ වුණාට මම පොඩ්ඩක් වලහාරලා ඉතින් මේ ටික පැල කරනවා. හැබැයි තවන් දාන ටික නම් මන් තියනවා හස්බන්ඩ් එනකන්. මොකද ඒවට ඉතින් විශේෂ මෙතඩ්ස් තියෙනවනේ. හොඳට පස කොටලා වතුර දාලා කරන්න ඕනනේ. ඉතින් පොඩි පුතත් මට උදව් කරා. ඉතින් එයාලා මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම යොමු කරගන්න ඕනේ. නැත්තම් මොකද ටීවී එකයි ඒ වගේ දේවල් වල හැම වෙලේම ඉන්නේ. ඉතින් එයාලට මේ වගේ දේවල් කරනකොට එයාලා ආසාවෙන් ඒවා කරනවා. ඒවෙන් දේවල් ඉගෙනත් ගන්නවනේ. ඒ හින්දා ඉතින් අපි මේ දේවල් වලට ළමයින්ව යොමු කරන්න ඕනේ. ඉතින් නවසීලන්තයේදී විතරක් නෙමෙයි මං හිතන්නේ ගොඩක් රටවල එහෙම තමයි. ළමයින්ට ඉස්කෝලවල ගොඩාක් නිදහස වැඩි. ඒ හින්දා ඒගොල්ලෝ කම්පිටිෂන් එක, ස්ට්‍රෙස් එක කියන එක ඒ දේවල් මුකුත් දන්නේ නැතුව තමයි ඉගෙන ගන්න. ඉතින් එහෙම වුණාම මම නම් හිතන්නේ ඒගොල්ලෝ ජොබ් එකක් කරන කාලෙට ගොඩක් ලොකු දේවල් ඉගෙන ගන්න කාලෙට සමහර ළමයි ඉන්නවා. ගොඩක් ළමයිට අපිත් එක වැඩ කරන ගොඩක් අයට ස්ට්‍රෙස්, ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ දේවල් හරියට තියෙනවා. මොකද අනේ මන් දන්නේ අපි නම් ඉතින් පොඩි කාලේ ඉඳන්ම කට්ට කාලා ඉගෙන ගත්ත හින්දා අපිට හැකියාව තියෙනවද කියලා මන් දන්නේ නැහැ. දැන් අපේ රටේ අපි කතා කරන්නේ ළමයිට මේ ස්ට්‍රෙස් එක වැඩි කියලානේ. ඇත්තටම වැඩි තමයි. නමුත් යම්කිසි මට්ටමකටත් ඒක තියෙන්න ඕනි කියලා මට හිතෙනවා. මොකද මේ රටවල් වලට ආවම වැඩ කරන අයත් එක්ක බැලුවම ඒගොල්ලොන්ට හරියට පොඩි දේවල් වලටත් ස්ට්‍රෙස්, ඇන්සයිටි, ડિප්‍රෙෂන් එනවා. ඉතින් අපිට ඕනි කට්ටක් කාලා වැඩ කරගන්න පුළුවන්. අන්න එහෙම හිතනකොට අපි රටේ අපි හැදුන විදිය හොඳයි කියන එක අපිට හිතෙනවා. මම දන්නේ නැහැ ඔයාලගේ අදහස මොකද්ද කියලා. නමුත් මට එහෙම හිතෙනවා. ඉතින් ඒ හින්දා ළමයිට ඕනට වඩා බුරුල දෙන්නත් හොඳ නැහැ කියන එක තමයි මම කියන්නේ. මම දන්නේ නැහැ ඉතින් අපේ ළමයි මොන විදිහට හැදේද කියලා මේ පරිසරයත් එක්ක. ඔහොම තමයි ඉතින් අපේ අලුත් තැනට බූම් වෙන වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. ඉතින් ඔක්කොම තියලා මම මේ ගාඩන් වැඩ ටික පටන් ගෙන ඊට පස්සේ තමයි ගෙදර ආස් කරන්න ඊට පස්සේ වැඩවලට යන්නේ. ඉතින් තවත් දවසක ආයෙත් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. කියෝරා